තෙරුවන් සරණයි සෑම දෙනාටම. අද ගොඩාක් සතුටු දවසක් මට නම්. ඇත්ත වශයෙන්ම අප විහාරස්ථානයේ අභිනවෙන් ඉදිවෙන උතුම් විහාර මන්දිරය සම්පූර්ණ වැඩ කටයුතු ටික අපගේ මුස්ලිම් පින් කැමිති පින්වතෙක් මහත්මයෙක් ලක්ෂ 38ක වියදමින් ඉදිවන විහාරයේ සම්පූර්ණ වැඩ කටයුතු ටික එතුමා විසින් බාර ගන්නු ලැබුවා. ගොඩාක් සතුටුයි. අන්‍යාගමිකයෙක් වුණත් බුද්ධ ශාසනයේ තියෙන ලැබිකම නිසා අපි කරගෙන යන වැඩපිළිවෙල ගැන දැකලා සතුටු වෙලා පැහැදිලා එම නොවන මහත්මියත් ඒ වාගේ මහත්මයාත් පවුලේ සෑම දෙනාමත් එකතු වෙලා විහාරයේ සම්පූර්ණ වැඩ කටයුතු නිම කර දෙන්න බාරගත්තා. ඒ වාගේම ඉදිරි කටයුතු කියන්නේ චෛත්‍ය, ඒ වගේ බෝධිය, බණ මඩුව ඇතුළු ස්ථාන එතුමාගේ යාළුවන් වන මුස්ලිම් සහෝදරයන් විසින් බාර ගන්නා බවට අපිට ප්‍රකාශ කරා. ඉතින් ගොඩාක් සතුටුයි. අපේ බෞද්ධමය අහිංසක අපේ ගමක්, මේක දුප්පත් ගමක්. දායකයන් 70ක් 80ක් පමණ සිටින තනිකර බෞද්ධයන් පමණක් සිටින ගමක් මෙය. තාම අපි ශ්‍රද්ධාවෙන් තමයි මේ අලුතෙන් සාදාගෙන යන්නේ මේ විහාරස්ථානයේ බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන්. ඉතින් සෑම දෙනාගේම මහානායක හාමුදුරුවන්ගේ සෑම ස්වාමීන් වහන්සේ ආශිර්වාද මැද මේ පුණ්‍ය භූමිය හැකිතාක් ඉක්මනින් අවුරුද්දක් ඇතුළත සම්පූර්ණ කර ගැනීමයි මගේ එකම අරමුණ, එකම ප්‍රාර්ථනාව. ඉතින් සෑම දෙනාගේම ආශිර්වාදය මට ලැබෙනවා. ඉතින් මේ ගමේ අයගේ ගමේ සියලුම බෞද්ධ අපේ දායකයන් විශේෂ සහයෝගය කෝගෙම ශ්‍රම දායකත්වය ලැබෙනවා. ඉතින් මෙවැනි උපකාර කිරීම ගැන මං විශේෂයෙන්ම මේ සියලුම දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. මේ උතුම් කටයුත්තට තවත් පින් කැමති ඇත්තෝ සිටිනම් මට කතා කරන්න. කිසිම මුදල් එහෙම සිදුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මාගේ දායක සභාවේ දායකාවන් තමා සම්පූර්ණ මුදල් පරිහරණය කරමින් මේ සභාපති ලේකම් භාණ්ඩාගාරය තමයි මුදල් පරිහරණය කරන්නේ, මම නෙමේ. ඉතින් විනිවිද භාවයෙන් සියල්ලක්ම සිද්ධ වෙනවා. වංචාවල් කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පැහැදීම නිසා තමයි මේ අපේ මුස්ලිම් මහත්මයා මේ සියලුම කියන්නේ විහාරයේ සියලුම කටයුතු බාර ගන්න ලැබුවේ. ඉතින් සෑම දෙනාටම තෙරුවන් සරණ. ගොඩාක්ම සතුටු දවසක් අද මෙවැනි උතුම් පින් කටයුතු ආරම්භය කර ගැනීමට අතහිත දීම ගැන සෑම දෙනාටම තෙරුවන් සරණයි.